ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි අද මේ යන්නේ The Tea Capital of Sri Lanka. එහෙම නැත්නම් ලස්සන හැටන් නගරයට. හැටන් කියුවම එකපාරට මතක් වෙන්නේ යායට තියෙන තේ වතුනේ. හැබැයි ඒ තේ වතු අතර හැංගිච්ච ලස්සන travel location ගොඩක් තියෙනවා හැටන් වල. ඔයත් මේ නිදහස විඳින්න කැමති නම් දිගටම එකතු වෙලා ඉන්නකෝ. අපි යන මගදී දැකපු ලස්සන දේවල් ටිකක් ඔයාටත් බලන්න එකතු කරා. චුට්ටක් බලන්නකෝ. පැය 4ක විතර ඩ්‍රයිව් එකකට පස්සේ ඔන්න අපි දැන් හැටන් වලට ඇවිල්ලා ඉන්නේ. අපි කෙලින්ම ආවේ හොටෙල් එකට. ඇත්තටම මේ ආපු ගමන නම් ගොඩක් ප්ලෑන් කරලා ආපු ගමනක් නන් නෙවෙයි. අපි දෙන්නට කලින් දවසේ එකපාරටම හිතිලා ආපු ට්‍රිප් එකක්. ඒ නිසා හොටෙල් එකක් බුක් කරෙත් එන මගදී ආවන් පස්සේ නම් හිතුණා මේ තැන ගොඩක් නිදහස් වගේම හරිම ලස්සනයි කියලා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන රූම් එකට ගියා පොඩ්ඩක් ටෙස්ට් කරන්න. පොඩ්ඩක් කිව්වට දන්නේම නැතුව නිින්දත් ගියා. නිදියලා හැරෙනකොට දැකපු අපි දෙන්නගේ වීව් එක බලන්නකෝ. ටිකක් හවස් වෙන නිසා අපි අද නම් කොහෙවත් travel කරේ නැහැ. ඩිනර් වලට විතරක් එළියට ගිහින් ආවා. හැබැයි අනිත් පහවදා නම් උදේම අවදි වුණා. දැන් වෙලාව 7ට විතර ඇති. අපි ටී එක රූම් එකටම ගෙන්න ගත්තා. ඉතින් දෙන්නත් එක්ක දවස ප්ලෑන් කරන ගමන් චුට්ටක් නිදහසේ ඉඳලා තමයි මම අද දවසේ එළියට අරන් යන්න ඕන දේවල් ටික රෙඩි කරගත්තේ. ඊට පස්සේ ඔක්කොම රෙඩි කරලා අපි ආවා බ්‍රෙක්ෆාස්ට් වලට. අපි නැවතිලා ඉන්න හොටෙල් එකෙම තමයි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. කැම ටික නම් හරිම රසට තිබුණා. ඇත්තට මෙහි ගොඩක් සීතලයි. මම මේ දැන්නම් කියන්නේ මම හුස්ම ගන්නකොට මගේ නායයග විතරක් ගොඩාක් කූල් වෙනවා කියලා. ඉතින් මෙයත් කරලා බලනවා. අපි දැන් මේ යන්න හදන්නේ හොටෙල් එකේ ඉඳලා 5 කිලෝමීටර්ස් වලින් වගේ තියෙන ඩෙවර්නැල්ලයි එස්ටි ක්‍රයාසැල්ලයි බලන්න. ඉතින් තාම අපි චෙක් අවුට් උනේ නැහැ. දැන් උදේ 9ට විතර ඇති. අපි සාමාන්‍යයෙන් දවස පුරාම ට්‍රැවල් කරන්න
හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම දවල් 12ට වගේ චෙක් අවුට් එක තියෙන හොටෙල් එකක් තමයි තෝරගන්න. එතකොට අපිට පුළුවන් ළඟ තියෙන ලොකේෂන් වලට ගිහිල්ලා ඇවිල්ලා ආපහු රීෆ්‍රෙෂ් වෙලාම ඊළඟ ලොකේෂන් වලට යන්න. ඩෙවොන් ෆෝල්ස් කියලා කියන්නේ තේ වතු වලින් වටවිච්ච ගොඩාක් ලස්සන ඇල්ලක්. ඔයාලා මේ දැන් දකින්නේ view point එක හැටන් නුවරඑළිය රෝඩ් එකේ තියෙන. ඔයාලට මෙතනට යන්න ඕන නම් ඩෙවොන් වෝටර්ෆෝල් view point කියලා Google Map එකේ search කරලා යන්න පුළුවන්. ඉතින් මේක top 20 highest waterfalls වලින් එකක් ශ්‍රී ලංකාවේ. ඒත් එක්කම උස අඩි 318ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් ඒප්‍රිල් to සෙප්තැම්බර් වගේ කාලය ඇතුළත යනවා නම් ඇල්ල ලස්සනට බලන්න පුළුවන් කියලා මේ පැත්තේ අය කිව්වා. නොදැනුවත්ව හරි අපි ඕගස්ට් වල ගියපු නිසා අපිට ලස්සනට බලන්න පුළුවන්. ඔයාලට ඇල්ලේ ෆුල් වීව් එකක් බලන්න ඕනේ නම් මෙතනින් තමයි යන්න තියෙන්නේ. නිකම්ම ඩෙවොන් ෆෝල්ස් කියලා සර්ච් කරොත් නම් පාර වරදිනවා. අපිටත් වැරදුනා. ඒකයි කිව්වේ කට්ටුමරියම්මාන් කෝවිල් කියලා සර්ච් කරාම තමයි හරි තැනට යන්න පුළුවන්. ඉතින් මෙතනින් පහළට තේවත්ත මැදින් ගොඩක් දුර බහගෙන යන්න තියෙනවා. එන්නකෝ අපිත් එක්ක යන්න. ඇත්තටම ඔයා මේ දැන් දකින්න ඇල්ලේ ෆුල් වීව් එක නෙවෙයි. අපි දැනගෙන හිටියේ නෑ මෙතනින් පහළට යන්න පුළුවන් කියලා. ඒත් මෙතනින් තව පහළට ගියාම කෝවිල ළඟටම යන්න පුළුවන්ලු. මීටත් වඩා ලස්සන වීව් එකක් එතන ඇති කියලා අපිට පස්සේ සර්ච් කරාම නම් හිතුණා. ඔයාලා ගියොත් නම් අනිවාර්යෙන්ම යන්න. අපි දැන් මේ සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල බලන්න යන ගමන් ඉන්නේ. වැඩි දුරක් නෑ. ඩෙවොන් ෆෝල් එකේ ඉඳලා 2 කිලෝමීටර්ස් වගේ නුවරඑළිය පැත්තට වෙන්න තමයි තියෙන්නේ. මම දන්න විදිහට නම් ඇල්ල ළඟටම යන්න තැනක් නෑ. හැබැයි මේ පේන ලස්සන කොළ පාට කඳු යාය මැදින් ගලන එයාගේ ලස්සන ඈතින් ඉඳන් බලන්න පුළුවන්.
අපිට ටිකක් බරක් වුණ නිසා අපි ඉක්මනට හොටෙල් එකට ගිහින් චෙක් අවුට් වෙලා ලන්ච් වලට ආවා. ඔයාලා හැටන් ගියොත් නම් අනිවාර්යයෙන්ම මේ රෙස්ටෝරන්ට් එකට යන්න. අපි නම් ලම් ප්‍රයිස් එකක් ගත්තා. ඒක නම් ගොඩක් රසට තිබුණා. ලන්ච් අරන් අපි මේ යන්න රෙඩි වෙන්නේ අපි ආසාවෙන්ම බලාගෙන හිටපු ලොකේෂන් එකට. හැටන් වල ඉඳලා මේ ලොකේෂන් එකට යන්න 32 කිලෝමීටර්ස් වගේ තියෙනවා. ටිකක් දුර වුණත් ඒ දුර නොදැනෙන තරම් ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ. ඔයාලා යනවා නම් අපි වගේ අනිවාර්යෙන් නෝඩ් අප්කෝඩ් රෝඩ් එකෙන්ම යන්න. ඒ පාර තමයි ලස්සනම. මං කතා නොකර ඉන්නම්කෝ. ඔයාලා මේ ලස්සන බලන්න. තාම්මම කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ දුරකතර ගෙවාගෙන ලස්සනම ලස්සන ගාඩ්මෝ ඇල්ල බලන්න තමයි යන්නේ. ගාඩ්මෝ කිට්ටුවටම කායකේ යන්න බෑ. ටිකක් දුරට ගිහින් කායක පාක් කරලා ටුක් එක තමයි යන්න වෙන්නේ. අපිට ඇල්ල බලන්න වගේම අපර් ගාඩ්මෝ වලටත් යන්න පුළුවන්. පාරවල් දෙකක් තමයි තියෙන්නේ. එක ලොකේෂන් එකට ගිහින් එන්න 2000ක් ගන්නවා කියලා කිව්වා. එතකොට වෙන වෙනම ගියොත් අපිට 4000ක් යනවා. හැබැයි එක ටුක් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගියොත් 3000කට යන්න පුළුවන්. ඉතින් අපි ලොකේෂන් දෙකටම යන්න ඕන නිසා අපි එක්කෙනෙක් කතා කරගත්තා. අපිට ගියේ 3000යි. හැබැයි ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් සීසන් එකත් එක්ක. අපි යන දවස්වල නම් 3000කට වගේ තමයි යන්න පුළුවන් උනේ. ටුක් එකෙන් බහැලා අපිට මීටර් 500ක් වගේ පයින් යන්න ඕන. දැන් නම් ගන්න අපි ඇවිල්ලා ඉන්න ගාඩ්මෝ ඇල්ල පාමුලටම. මෙතනට ආවම පේනවා මෙතන ගිනිමැල ගහලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කවුරු හරි කැම්පින් කරලා ඇති. ඒත් එක මෙතන ගොඩාක් ගැඹුරුයි කියලා පේනවා. මම සර්ච් කරනකොට දැක්කේ නම් මෙතන බේස් එකේ නැචරල් රොක් එකක් තියෙනවා කියලා. ඇත්තද කියන්න නම් දන්නේ නැහැ. මම Google සර්ච් කරාම එහෙම දෙයක් දැක්කා. කොහොම වුණත් කවුරු හරි මෙතන කැම්පින් වලට හරි මෙතනට හරි යනවා නම් ගොඩක් පරිස්සම් වුණා නම් හොඳයි. මෙතන ගැඹුරුයි කියලා තමයි පේන්නේ. හැටන් කඳු කරේ හැංගිලා තියෙන ගාඩ්මෝ ඇල්ල ඇත්තටම තාමත් ස්වභාවික බව සුරකිමින් තියෙන දියැලක් කියලා කියන්න පුළුවන්. හැටන් පැත්තෙන් ගියොත් මේතන නම් ඇත්තමයි මග අරගන්න එපා. ඔයාලා මේ දකින්නට වඩා ඇස් දෙකෙන් දකින්නකොට පුදුම තරම් ලස්සනයි. සබාධාමට ආදරය කරන ඒ වගේම නිදහසට ආස කරන කෙනෙක්ට මේ තරම් හොඳ තැනක් කොහෙවත් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න අපි දැන් අපර් ගාඩ්මෝ යන ගමන් ඉන්නේ. බලන්නකෝ පාර නම් හරිම අමාරුයි. හැබැයි මෙහි ඉන්න ටුක් ඩ්‍රයිවර්ස්ලට නම් මාරම ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ පාරේ ගිහිල්ලා. පිව ගොඩක් පරිස්සමට එක්කන් ආවා.
මේ වේව් එක දැක්කහම අපි දෙන්න නම් ඇත්තටම වෙනම ලෝකයකට ගියා වගේ දැනුනේ. මේ තරම් ලස්සන නැචරල් ඉන්ෆිනිටි පූල් එකක් මම නම් කවදාවත් දැකලා නැහැ. ඔයා දැකලා තියෙනවද? දැකලා තියෙනවා නම් අපිටත් කියන්නකෝ. අපි මෙතනට එද්දි හවස 5 වගේ වුණා. කොච්චර හවස් වෙලා තිබුණත් ගෙදර යන්න කොච්චර පරක්කු වුණත් අයිස් වගේ සීතල වතුරෙන් ඔන්න අපි දැන් නාන්නයි හදන්නේ. පරිස්සමෙන්. මෙතන චූටි කඩවල ටිකකුත් තියෙනවා. වඩේ, රොටි, ප්ලේන් ටී ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සීතල වතුරෙන් නාලා මේ තරම් ලස්සන වීව් එකක් දිහා බලාගෙන උණු උණුවෙන් වඩේ එකක් කාලා ප්ලේන් ටී එකක් බොනව තරම් ෆීලිං එකක් තවත් තියෙනවද? ඔයාලා වගේම අපි දෙන්නත් වැඩත් එක්ක ගොඩාක් බිසී වෙනවා. හැබැයි ඉඩක් ලැබුණ ගමන්ම මේ නිදහස හොයාගෙන යනවා. මේ ලස්සන දකිද්දී ඇත්තමයි මට හිතෙනවා මගේ පුංචි රට කොයි තරම්නම් ලස්සනයිද කියලා. ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ගිහින් එන්නම්. ඉතින් ඔයා දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.